ඈත කැලේක අයිනේ මැජික් වලින් පිරුණු පුදුමාකාර කෑම ගුහාවක් හැංගිලා තිබුණා. ඒ රහස් ගුහාවෙන් කවුරු හරි හොඳ හිතින් කෑම ගත්තොත් ඊළඟ දවසේ ඒ කෑම දෙගුණ වෙනවා. දවසක් මේ කැලේ ජීවත් වුණු කෑදර නරියෙක් මෙන්න මෙහෙම හිතුවා. මම මේ රහස් ගුහාවේ තියෙන කෑම ඔක්කොම එකපාර අරගෙන යනවා. එතකොට මට හැමදාම කෑම තියෙයි. එහෙම හිතලා මේ කෑදර නරියා රෑට හොරෙන් ගිහින් ගබඩාවේ තිබුණු කෑම ඔක්කොම අරගෙන ගියා. ඊළඟ දවසේ කැලේ හිටපු පුංචි සත්තු මැජික් ගුහාවට කෑම හොයාගෙන ආවා. ඒත් මැජික් ගුහාවේ එයාලට කන්න කිසිම කෑමක් තිබුණේ නෑ. කෑම ඔක්කොම හිස් වෙලා මේ පුංචි සත්තු බඩගින්නේ හිටියා. එක පුංචි හාවෙක් කඩනවා දැකලා නරියට පළවෙනි වතාවට දුක හිතෙනවා. ඒ වෙලාවෙම ගුහාවෙන් ලොකු ආලෝකයක් එක්ක කටහඬක් මතුවුණා. බෙදා ගන්න හදවතක් නැති කෙනාට මැජික් වැඩ කරන්නේ නෑ. කටහඬ මෙහෙම කිව්වා. නරියට ඒකට හොඳටම ලැජ්ජ හිතුණා. නරියා එයා ගත්ත කෑම ටික ආයෙත් කැලේ අනිත් පුංචි සත්තුන්ට බෙදලා දුන්නා. ඊළඟ දවසේ හරි පුදුම දෙයක් වුණා. ගුහාව ආයෙත් කෑම වලින් පිරීලා. එදා ඉඳන් නරියා ඉගෙන ගත්තා සතුට වැඩි වෙන්නේ එකතු කරගෙන තනියම කාලා නෙවෙයි අනිත් අයත් එක්ක බෙදාගෙන කනකොටයි කියලා. පේනව නේද යාළුවනේ? කෑදරකමින් කාලෙකට දිනන්න පුළුවන්. ඒත් හොඳ හිතක් තියෙනවා නම් හැමදාම දිනන්න පුළුවන්.